Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මේ පාරත් ලස්සන ඩෙව්ලොග් එකකින් මම ඔයාලව බලන්න ආවා. ඉතින් මං උදේ නැගිටිද්දි 8ට විතර ඇති. මං ඊට පස්සේ මගේ ඇඳ හැදුවා. මේ බිත්තිය ගැන නම් හිතන්න එපා. මොකද අපි මේ ගෙදර ඉන්නේ රෙන්ට් එකකටනේ. අපිට මේ බිත්ති පේන්ට් කරන්න බෑ. ඉතින් ඇඳ හදලා ඉවරලා මම මගේ කාමරේ තියෙන ජනෙල් ටික ඔක්කොම ඇරියා. වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යමු දැන් අපේ වීඩියෝ එකට. අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඊළඟට මම කරන්න යන්නේ මගේ මේසේ ක්ලීන් කරන එක. මොකද පොඩ්ඩක් හැඩි වෙලා තියෙන නිසා මං හිතුවා මේසේ ක්ලීන් කරලාම අද දවස පටන් ගන්න ඕනේ කියලා. ඔන්න එහෙනම් ඒ වැඩේත් ඉවරයි. අපි දැන් බලමු මං ඊට පස්සේ මොනවද කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මම මෙයාව ටිකක් කුරතල් කරලා වෙනද වගේම බැල්කනියට ආවා. අදත් වෙනද වගේම තමයි අහස හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ හරිම ලස්සන නිල් පාටකින් වලාකුළුත් එක්ක අහස තියෙන විදිහ. ඉතින් මම මෙතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මම ආවා වොෂ් දාන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් මම ඔයාව මගේ channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ඔයාලට හිතෙන දේ comment කරන් යන්න අමතක කරන්නත් එපා. ඔන්න මම වොෂ් දාලා නම් ඉවරයි. දැන් මම ස්කින් කෙයාර් කරන්න තමයි හදන්නේ. මම මුලින්ම හොඳට මූණ හොද ගන්නවා. ඊට පස්සේ තමයි මම ෆේස් වොෂ් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ආයෙත් මූණ හොඳට වොෂ් කරගෙන මගේ ෆේෂල් ස්ක්‍රබ් එක යූස් කරනවා. ඉතින් මේ වගේ ලස්සන vlog බලන්න කැමති නම් මාව අමතක නොකර subscribe කරලා තියාගන්න. ඊට පස්සේ විනාඩි 10ක් විතර ඉඳලා ඒක හොදලා අයින් කරනවා. ඔන්න ඔය ස්ටෙප් දෙක තමයි මම දැනට ස්කින් කෙයාර් වලට කරන්නේ. කලින් වීඩියෝ එකේ තියෙන බෑක් කවරේ මේ බෑක් කවරේ මම ඕඩර් කරේ ඩරාස් එකෙන්. මට ඒව අන්පැක් කරන වීඩියෝස් ගන්න බැරි වුණා. මේ දෙකටම මට උනේ 800 ගාණක්. ඇත්තට මේ බෑක් කවර්ස් දෙක හොඳයි. ඉතින් ඊළඟට මම කරන්න යන්නේ මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න. ඉතින් ඊට පස්සේ මම මගේ කොණ්ඩේ පීරුවා. මොකද ගැට වගේ තිබ්බ නිසා මං හිතුවා කොණ්ඩේ පීරලා ඉන්න ඕනේ කියලා. ඉතින් මං කොණ්ඩෙත් පීරුවා. ඉතින් ඊට පස්සේ මං දවල්ට කෑවා. මං උදේට කද්දි දවල් වෙන නිසා ඉතින් ඒක දවල් කෑම වගේ තමයි. ඊට පස්සේ මම නාරං කෑවා. මම හරිම ආසයි නාරං ඒ විදිහට කන්න. ඊට පස්සේ දැන් මේ මං කරන්න යන්නේ බිස්කට් ටිකකුයි චොකලේටුයි චීසුයි ටිකක් අරගෙන බැල්කනියට යන්න. බැල්කනියට වෙලා වටේම බල එතෙන්ට වෙලා ඉඳගෙන කන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න මම බැල්කනියට ආවා. මම බැල්කනියට ආවට එතෙන්ට අවුවයි. ඒ වුණාට ඉතින් එතන ලස්සනයිනේ හාස. මම මෙතන මේ විදිහට ඉන්න තමයි ප්ලෑන් කරගත්තේ. ඉතින් අවුව වුණාට කමන්නේ සුට් වෙලාවක් ඉන්නවා කියලා හිතලා මම එතෙන්ට ආවා. මේක මේ චූටි බබෙක්ගේ අයිටම් එකක් වගේ වුණාට මම මේකට හරිම කැමතියි. ඒකේ අර කන් දෙක හෙල්ලෙන නිසා මම ඒකට හරිම කැමතියි. ඉතින් මම ඒකත් අරගෙන මෙතෙන්ට ආවේ. මේකේ මේ කන් දෙක හෙල්ලෙද්දි පොඩි සද්දයක් එනවා. හැබැයි මම ඒ සද්දෙට නම් කැමති නෑ. ඒක මියුට් කරලා දාන්න ඒකයි. ඉතින් ඔන්න ඔහොම ටිකක් වෙලා ඉඳලා මං එතන රස්නේ වැඩි නිසා ආයෙ අතෝට ආවා.
මම මුලින්ම හැදුවේ මේ vlog එකට voice නොකර ඉන්න. පස්සේ ආයේ හිතුණා voice කරා නම් හරි කියලා. ඉතින් ඒක නිසා voice කරා. හැබැයි චුට්ටයි. ඉතින් දවල් වෙලා මමයි මගේ පවුලේ අය බෝපත්තැල්ලට ආවා. බෝපත්තැල්ල තියෙන්නේ අපේ ගෙවල් වලට ළඟ. ඉතින් මම බෝපත්තැල්ලට ඇවිත් තියෙන්නේ දෙපාරයි. එක පාරක් ඇවිත් තියෙනවා මම චූටි කාලේ ට්‍රිප් එකක් යන ගමන් නාන්න ඇවිත් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න අද තමයි ආවේ. මේ දවස් ටිකේම මෙහෙට වහිනවා. ඉතින් මේ දවසේදී වැස්සේ නෑ. ඒක නිසා අපි හිතුවා බෝපත්තැල්ලට යන්න ඕනි කියලා නාන්න. ඉතින් මම නාන්න කලින් වීඩියෝ ටිකක් ගත්තා. මම ඒ ටික මෙතන දාන්නම්. නාදි නම් වීඩියෝ කරන්න බෑනේ. ඉතින් ඊට පස්සේ එතන නාලේ වෙලා අපි ඊට පස්සේ ගෙදර ආවා. ඉතින් මම කලින් කිව්වනේ මම ඇවිල්ලා තියෙන එකපාරයි කියලා. ඉතින් ඒ ආවට මට මතකයක් නෑ මේක මේ විදිහට තියෙන්නේ කියලා. ඉතින් මේ පාර ගියාම තමයි හොඳටම දැක්කේ. හරිම ලස්සනයි මේ දියැල. එහෙනම් අද vlog එකත් මෙතනින් නතර වෙනවා. ඊළඟ vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. අදට ගිහින් එන්න.